හායි ළමයි මට හිතෙනවා ඔයාලත් එක්ක අද මගේ රූම් එක ක්ලීන් කරන වීඩියෝ එකක් ගේන්න. මොකද මේ දවස් ටිකේම ෂූටින් නිසා උදේ යනවා, ලෑස්ති වෙනවා, වෙඩින්ග්ස් වලට යනවා එනවා. ඉතින් ඇඳ විතරයි අස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒවත් හරියට ක්ලීන් කරගන්න ටයිම් එකක් නැහැ. සාමාන්‍යයෙන් මම මගේ බෙඩ් ෂීට් එතකොට පිලෝ කේසස් මේ හැම එකක්ම මම once a week වගේ මම වොෂ් කරනවා. මොකද අපි එහෙම වොෂ් කරේ නැත්නම් අපිට එක එක බැක්ටීරියාස් එනවා, එතකොට පිම්පල්ස් එනවා. ඒ නිසා මම නෝමලි කොහොමත් ටවල් එක මේ හැමදේම මම once a week වොෂ් කරනවාමයි. ඊට පස්සේ මම මගේ මේ මේකප් බඩු, පර්ෆියුම්, ස්කින් කෙයාර් තියෙන ටික ක්ලීන් කරගත්තා. ඊට පස්සේ මගේ කරාම්බු දාන ගැජමැටික් මේ ඩ්‍රෝ එක ක්ලීන් කරගත්තා. ඒක නම් පිස්සු හැදිලා වගේ තිබ්බේ. ඊට පස්සේ මගේ වර්කින් ටේබල් එක ඒකත් පේනෝනේ තියෙන හැටි මේ ඔක්කොම මම අස් කරගත්තා අද. ඉතින් මේක නම් සෑහෙන කාලෙකින් තමයි ක්ලීන් කරන්න. පේනවනේ ඩස්ට් එක කොච්චරක්ද කියලා. ඉතින් මේ ඔක්කොම ක්ලීන් කර කර ඉද්දි මට මගේ පරණ ඩයරි එකක් හම්බුණා ඔෆිස් යන කාලේ ලියපු එකේ කියලා. ඒවත් බලලා ඉතින් මේ ටික ලස්සන මම වන්න රේන්ජ් කරගත්තා. කොහොම කරත් සතියකට පාරක් මගේ කාමරේ මට හැමදාම අස් කරන්න වෙනවා. මොකද හැම වෙලේම හැඩි වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. තාම මම බෙඩ් ෂීට් එක දාලා නැහැ. මේ රෙඩ් කලර් නිකන් බෙඩ් කවර් එකක් විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මගේ පරණ ෆොටෝස් ටිකක් අරගෙන මේ විදිහට වෝල් එකත් arrange කරගෙන මම මේ දවල්ට කන්න උයන්න හදන්නේ. මොකද අද අපේ ගෙදර අම්මි නෑ. අම්මි පොඩ්ඩක් වැඩ වගේ එකට එළියට ගිහිල්ලා. ඉතින් මම මල්ලිට කියලා තමයි මේ ෆිෂ් එක හොඳට හොදලා සුද්ධ කරගත්තේ. ෆිෂ් කරි එකක් තමයි මම හැමදාම වීඩියෝ එකක් කරවුවොත් හදන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ඔන්න ෆිෂ් එක හදලා ඉවර වෙලා ඔක්කොම වලන් හොදලා අස් කරලා ඉවර වෙලා මම වොෂ් එකක් දාගන්න ගියා. මම සාමාන්‍යයෙන් වැඩිය මිරිස් කන කෙනෙක් නෙමෙයි. ඉතින් ලාවට මිරිස් දාලා මෙන්න මෙහෙම චුට්ටක් කියලා තියලා ඉවරලා තමයි තෙලේ බැදගන්නේ. තෙලුත් මම ගොඩාක් දාගන්නේ. සාමාන්‍ය චුට්ටක් දාලා තමයි ඒ ටික බැදගත්තේ. අර ගැඹුරු තෙලේ එහෙම බැදගන්න සීන් එකක් නෑ. ඊට පස්සේ පරිප්පු හදාගත්තා. මේ පොඩ හොඳට හොද ගන්නවා. ඉස්සර මම පොඩි කාලේ පරිප්පු හොඳට හොදන්න දන්නේ නැහැ. පස්සේ මට මේ අපේ බාණියක් කළා මම කියලා දුන්නේ මෙහෙම හොඳට ඇඟිලි පුරුක් කරේ මෙන්න මෙහෙම. මොකද මේ අර මයිසූර් පරිප්පුනේ මේ වගේ අර අමුතු ගඳක් තියෙනවා අයුවහම කියලා තමයි කිව්වේ මේක හොඳට මේ පරිප්පු ටික හොදලා ඉවර වෙලා ඔන්න ලූණු කපාගත්තා පරිප්පු වලටයි මාළු වලටයි දාගන්න. ඊට පස්සේ ඒ ටික දාලා ඔන්න මේ විදිහට තමයි මගේ ෆිෂ් කරි එක රසම රසයි. ඔයාලා බලන්නකෝ මේක මොන වගේ ටේස්ට් එකක් එයිද කියලා ඉස්සරහට. ඉතින් නාලැවිලා මම ස්කින් කෙයාර් කරලා මේක නම් හොඳටම පොඩි වෙලා තියෙන මගේ මේ ටී-ෂර්ට් එක ඇඳුම්. මේ තියෙන්නේ මම අද හදාගත්ත පරිප්පු එක, තිබ්බටු එකයි මාළු එකයි කලබල. ඊට පස්සේ මම පොඩි නැප් එකක් දාගන්න ගියා. මොකද අද උදේ ඉඳන් අස් කරලා මට හරියම මාන්සි. එහෙනම් ආයෙත් මේ වගේ වලගයක් කරගෙන බයි බයි.